ඇල්බේනියාව ඇතුලේ කාලය නතර වුණු නගරයක් තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවද? ඒ තමයි බෙරාත් නගරය. මම දැන් මේ ඉන්නේ බෙරාත් නගරේ. මේ නගරය හඳුන්වන්නේ ලෝකේ ජනෙල් 1000ක් ඇති නගරය කියලා. ඒකට හේතුව මේ තේන කඳුපන්ති බෑවුම් වල ඉදුණු නිවාසයි ඒ වගේ ජනෙලුයි තියෙන්නේ මේ නගරයටම තියාපු අනන්‍යතාවය. අධිරාජ්‍යයන් ගණනාවකට පසුබිම් වෙච්ච මේ නගරය ඉතිහාසය, සංස්කෘතිය, යුද්ධ මේ සියල්ලම සාඩම්බරව තියාපාන. අද වෙනකොට අවුරුදු 2500ක ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් තියෙන මේ නගරය 2008 වසරේදී යුනෙස්කෝව ලෝක උරුම නගරයක් බවට පත් කළා තියෙනවා. ඉතින් බෙරාත් නගරයේ තියෙන මේ ගල් පාරවල් දිගේ ඇවිදන් යද්දි ඇත්තටම දැනෙන්නේ මේ පාරවල් දිගේ යනවා කියලා නෙමෙයි, ඉතිහාසයේ දිගේ ඇවිදන් යනවා කියලා. අපි යම් බෙරාත් බලන්න. වසර 1400ක විතර කලින් ඉල්ලිරියානු කියන ස්වදේශික ජනතාවගේ ජනාවාසයක් තිබෙන නගරය පසුව ග්‍රීක, රෝම, බයිසන්තියානු සහ ඔටෝමන් අධිරාජ්‍ය හරහා සංවර්ධිත නගරයක් බවට පත් වෙලා තියෙනවා. නගරය හරහා ගලා බසින ඔසුම් ගඟ දෙපස ඉදි වුණු කඳු බෑවුම් වල තියෙන සුදු පාට නිවාස එකිනෙකට ඉහළින් නැගී සිටින්නේ එකම විශාල ගයක් වගේ. ඒවායේ සුවේසීසි ජනේල නිසා මේ නගරය ජනෙල් 1000ක් ඇති නගරය ලෙස අද වෙන විට මුළු ලෝකයම හඳුන්වන්න පුරුදු වෙලා තියෙනවා. අද වන විටත් බයිසන්තියානු යුගයේ සහ ඔටෝමන් යුගයේ ලක්ෂණ මෙම නගරය තුළ ජීවමානව දැක බලා ගැනීමේ හැකියාව මෙම නගරයට පැමිණෙන අයට උදා වෙනවා. මම දැන් ඉන්නේ බෙරාත් නගරයේ තියෙන සුවිශේෂී ස්ථානයක. ඒ තමයි බෙරාත් බලකොටුව. එහෙම නැත්නම් බෙරාත් කාසල් එක ළඟ. මේක ඉතාමත් සුවිශේෂී බලකොටුවක්. ඒකට හේතුව මේ බලකොටුව ක්‍රිස්තුපුර 4 වෙනි සියවසේදී පටන් අරගෙන අද වෙනකම් ජීවමාන බලකොටුව. ඒ නිසා මේකට කියනවා ජීවමාන බලකොටුව නැත්නම් සජීවී බලකොටුව. ලෝකයේ බලකොටු අතර නියම බලකොටු තියෙන ඉතාම සුළු ප්‍රමාණයක්. හේතුව ක්‍රිස්තුපුර 4 වෙනි සියවසේ ඉඳන් අද වෙනකම් මේ බලකොටුව ඇති. මේකේ තියෙන ගෙවල් වල, මේකේ තියෙන වීදි වල මිනිස්සු ජීවත්. මිනිස්සු තමන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් අම කලින් සඳහන් කරපු ඉල්ලිරියානු ස්වදේශික ජනතාව තමයි මේ බලකොටුවත් ආරක්ෂක මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කළේ. පසු කාලීනව බයිසන්තියානු යුගයේදී ඉතා විශාල ශක්තිමත් වෙලා ඔටෝමන් යුගයේදී නගරයේ ප්‍රධාන ආරක්ෂක සහ පරිපාලන මධ්‍යස්ථානය බවට පත් වෙලා තියෙන මේ බලකොටුව. මේ බලකොටුව පුරා විහිදලා තියෙන ගල් පාරවල් කියාපාන්නේ නගරයේ තියෙන ඉපැරණි ඓතිහාසික බව. ඒ වගේම නගරයේ තියෙන පැරණි ගෙවල් වල අදටත් ජනතාව ජීවත් වෙනවා. ඒ වගේම මේ බලකොටුවට ආපුහම මුළු බෙරාත් නගරයේම පේන ලස්සන view point එකක් තියෙනවා. හවස ඉර බහගෙන යන වෙලාව ඉර එළිය ඔසුම් ගඟට වැටුනහම මුළු බෙරාත් නගරයම රත්තරන් පාටට දිලිසෙන දර්ශනය මේ බලකොටුවට එක් කරන්නේ අපූර්වම මනස්කාන්ත දනක දර්ශනයක්. මේ බෙරාත් නගරය සහ බලකොටුවේ තියෙන තවත් සුවිශේෂී දෙයක් තියෙනවා. ඒ තමයි වසර ගණනාවක් තිස්සේ එක දිගට රැකගෙන එන ආගමික සහ සංස්කෘතික සහජීවනය. කතෝලික සහ ඉස්ලාමීය ජනතාව එකට බොහොම සහයෝගයෙන් මෙම නගරයේ සහ බලකොටුවේ ජීවත් වෙනවා. ඒ වගේම කතෝලික පල්ලි සහ ඉස්ලාමීය පල්ලි ඉතාම ආසන්නයෙන් එක ළඟ පිහිටලා තියෙනවා. ඉතින් මේ සංස්කෘතික ආගමික සහජීවනත්වය බෙරාත් නගර වැසියන් මේ බලකොටු වැසියන් ලොවට කියාපාන්නේ බොහොම අපූර්ව පාඩමක්. කාලය වෙනස් වෙලා තියෙනවා. අධිරාජ්‍යයන් ගණනාවක් මාරු වෙලා තියෙනවා. හැබැයි තාමත් බෙරාත් බලකොටුව මේ කඳු මුදුනට වෙලා තමන්ගේ ඉතිහාසය, තමන්ගේ ප්‍රෞಢත්වය ආරක්ෂා කරගෙන බෙරාත් නගරේ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මෙතනට ආපුවම මට නම් දැනුනේ මේක නිකන් ගල් බිත්ති ගොඩක් විතරක් කියලා නෙමෙයි. ඉතිහාසයේ සතවර්ෂ ගණනාවක පන ගැහෙන හදවතක්, හුස්ම ගන්න ජීවමාන තැනක් විදිහටයි. මම දැන් ඉන්නේ බෙරාත් නගරේ ලස්සන කරන තවත් බොහොම අපූර්ව තැනක. ඒ තමයි මේ සංස්කෘතිය, ඉතිහාසය, ප්‍රෞಢත්වයේ පිරුණු නගරයේ මැදින් ගලා බසින ඔසුම් ගඟ ළඟ. මේ ඔසුම් ගඟ මේ නගරේ හරියට දෙකට බෙදමින් මේ නගරයට එකතු කරන්නේ පුදුමාකාර ලස්සන චමත්කාර දනක දර්ශනයක්. ඉතින් අද මම මෙතන ඉඳලා හදන්නේ ඇල්බේනියා සංචාරයේ පළවෙනි දවසේ නිමා කරන්න. ඒ නිමා කරනකොට මට මේ බෙරාත් නගරයට ආපුවම හිතුණු දේ මොකක්ද දන්නවද? අද වෙනකොට මේ බෙරාත් නගරය සංචාරකයන් අතර බොහොම ජනප්‍රිය ස්ථානයක් වෙලා තියෙනවා. ලෝකෙ පුරා ඉන්න සංචාරක ගණනාවක් මේ නගරයට එන්න පටන් ගන්න තියෙනවා. හැබැයි මේ නගරේ ඉන්න වැසියෝ ක්‍රිස්තුපුර 4 වෙනි සියවසේ ඉඳන් අද වෙනකම් රැකගෙන යන සංසිද්ධියක් තියෙනවා. කොතරම් සංචාරකයෝ ආවත්, කොතරම් නවීනත්වයට පුරුදු නවීනත්වයට ගමන් කළත්, ඔවුන් අදටත් ඔවුන්ගේ මේ සියලුම දේවල් තමන්ගේ අභිමානය, සංස්කෘතික උරුමය ආරක්ෂා කරගන්න ගමන් තමයි ඉස්සරහට අරගෙන යන්නේ. අද ඉදි වෙන නවීන හෝටල් පවා මේ නගරේ ඉදි වෙන්නේ ඔවුන්ගේ සංස්කෘතිය වසර ගණනාවක්, සියවස් ගණනාවක් ප්‍රපිටගෙන ආවා වගේ තවත් ඉස්සරහට පැවතගෙන යන විදිහට. ඉතින්
අපේ රට පුංචි ශ්‍රී ලංකාවත් අද වෙනකොට සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත් කරගන්නත් උත්සාහ කරමින් ඉන්න කාලවකවානුව. ඒ වගේම තමයි අපිටත් මේ ඇල්බේනියාවට නොලැබිණි මෙවැනිම වසර දහස් ගණනක් පරණ ප්‍රෞಢ ඉතිහාසයක් තියෙනවා. ඉතින් මට හිතුණු දේ මොකක්ද දන්නවද මේ නගරයට ආවට පස්සේ? මොවුන්ට මේ තමන්ගේ ප්‍රෞಢත්වය වසර දහස් ගණනක් අඛණ්ඩව පවත්වාගෙන යමින් නටබුන් වෙන්න නොදී ජීවමාන නගරයක් බවට පත් කරගෙන තියෙන මේ නගරය වගේ අපිටත් අපේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න අපේ සංස්කෘතිය, අපේ ප්‍රෞಢත්වය කොතරම් දුරට පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් අපේ සංස්කෘතිය තව කොච්චර ඉස්සරහට රැගෙන යන්න පුළුවන් වේද කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අදට අපි ඇල්බේනියානු සංචාරයේ පළවෙනි දවසේ මේ විදිහට නිමා කරන්න හදන්නේ. හැබැයි ගමන ඉවර නැහැ. හෙට උදේ අපි දෙවෙනි දවසේ ආරම්භ කරනවා. අපි බලමු දෙවෙනි දවසේ අපි කොහෙද යන්නේ කියලා.